අයිබෝන් හැමෝටම මම අද කතා කරන්න යන්නේ හැමෝටම වැදගත් වෙන මාතෘකාවක්. සර්ව බලධාරී නිර්මාතෘ දෙවියන්ගේ ආගම ගැන. ඒ ආගමේ තියෙනවා ජේසු කතාව. ජේසු කතාවේ කියවෙන්නේ කන්‍යා මරියාගේ බඩට ජේසුව එවන්නේ සර්ව බලධාරී නිර්මාතෘ දෙවියන් වහන්සේ විසින්. එතකොට කන්‍යාවියගේ බඩට තමයි ඒ ජීවය එවන්නේ. එතකොට දෙවියන් වහන්සේ විසින් ජේසු විදියට. එතකොට යථාර්ථය තමයි සෙක්ස් නිසා නෙවෙයි මිනිස්සුන්ට ජීවය හටගන්නේ. කුසට ජීවය ලබා දෙන්නේ ස්වභාවිකව සජීවීව සහ සර්ව බලධාරී නිර්මාතෘ දෙවියන් විසින්. ඒක තමයි යථාර්ථය. එතකොට මිනිස් සියලුම ලේ බැඳීම් මුලාවක් රැවටීම. සියලුම මිනිස් ලේ බැඳීම් සෙක්ස් නිසාවත් ලේ නිසාවත් සුක්‍රාණු නිසාවත් නෙවෙයි මිනිස් ජීවින් හම්බෙන්නේ. ප්‍රජනන අවස්ථාව කුසට තමයි ජීවය එවන්නේ මිනිසුන්ට සාමාන්‍ය ජීවන රටාව නිර්මාණය කරා. දෙවියන් කියන්නේ අමරණීය නිරෝගී තරුණ. ඒ කියන්නේ කොල්ලේ. දෙවියන්ට මේ සෙක්ස් නිසා ළමයි හම්බෙන්නවත් එහෙම දෙයක් නෑ. සර්ව බලධාරී නිර්මාතෘ දෙවියන් කියන්නේ ජීවීන් සහ ලෝක මවන්නේ. එතකොට මවන්නේ මැවීම තුළ මිනිසුන්ට ලබා දෙන්නේ ජීවන රටාව, මරණය උරුම, වයසක භාවය, ලෙඩ රෝග උරුම, අනිත්‍ය උරුම මිනිසුන්ට අමරණීය නිරෝගී තරුණ දෙවියන් විසින් ලබා දෙන ජීවන රටාව ප්‍රජනනයේ ජීවීන් හටගන්න විදියට. එතකොට ඔවුන්ට බැඳීම් ලබා දෙනවා, ලේ බැඳීම් සහ ඒ සියන සීලුම් බැඳීම්, අම්මා තාත්තා සහෝදර සහෝදරි දුව පුතා ඔය තියෙන ඒවා නෑයෝ ලේ බැඳීම් සියල්ල මිනිස් ජීවන රටාවම බොරුව, මුලාවක්, රැවටීමක්. දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේ තනි කෙනෙක්. සර්ව බලධාරී නිර්මාතෘ දෙවියන් කියන්නේ තමන්ට තමන් තනි කෙනෙක්. නමුත් ඔහුත් නිර්මාණය වෙද්දී මිනිස් ජීවිතයේ මිනිස් ජීවන රටාවේ අත්දැකීම ස්වභාවිකව සජීවීව අරගෙන තමයි නිර්මාණය වෙන්නේ. එතකොට ඔහු ඒ ජීවන රටාවේ අත්දැකීම ගන්නවා නම් ඔහු මිනිස් ජීවීන් අතර මිනිස් ජීවන රටාවෙන්ම නිර්මාණය වෙලා මිනිස් ජීවිතය ප්‍රගුණ කරලා බැඳීම් දුක සියල්ල ප්‍රගුණ කරලා ඊට පස්සේ තමයි මිනිස් ජීවන රටාවෙන් මිදෙන්නේ මනසින් මිනිස් සිරුරෙම ඉඳගෙන. එතකොට ජේසු මරියගේ බඩට එන්නේ ප්‍රජනනයෙන්වත් සුක්‍රාණු නිසාවත් නෙවෙයි. කන්‍යාවියගේ බඩට එන්නේ. එතකොට එතනින් කියවෙන්නේ සියලු මිනිස් බැඳීම් මුලාවක් රැවටීමක්. ජීවය හටගන්නේ ප්‍රජනනයෙන් නෙවෙයි. සුක්‍රාණු නිසාවත් නෙවෙයි. එතකොට ඊට පස්සේ ඒකනේ කියන්නේ ජේසු කතාවේ කියවෙන්නේ ඔබ සදාතනයට මා සමග පැමිණෙන්නේ නම් තමා තමාවද අමතක කළ යුතුයි. තමා තමාවද අමතක කළ යුතුයි කියන්නේ තමා. එතකොට තමා කියන්නේ කාටද? මිනිහෙක්. එතකොට තමාවම අමතක කළ යුතුයි කියන්නේ මිනිස් බව අමතක කරන්න ඕනේ. ඒ කියන්නේ මිනිස් ජීවන රටාවම සම්පූර්ණ මුලාව. මිනිස් ජීවිතේම අමතක කරනවා සදාතනයට, විමුක්තියට, මෝක්ෂයට, නිර්වාණයට, නිවනට, සැනසීමට, සතුටට, නිදහසට, සැනසීම, සදාතනය, විමුක්තිය, නිර්වාණය, නිවන ඔය ටිකට පත් වෙන්න තමා තමාවද අමතක කළ යුතුයි. ඒ කියන්නේ මිනිස් ජීවන රටාව මිනිස් ජීවිතේම අමතක කරන්න ඕන. මිනිස් ජීවන රටාවෙන්ම මිදෙන්න ඕන. සදාතනිකත්වයට, අමරණීය නිරෝගී තරුණ භාවයට. එතකොට බෞද්ධ දර්ශනය කියවෙනවානේ මේ සත්‍ය සොයන්නකොට දුකට කලකිරීමට හේතු වන සතර පෙර නිමිති. 1 මහල්ලෙක්, 2 ලෙඩෙක්, 3 මලමිනියා, 4 පැවිද්දෙක්. එතකොට ඒට බෞද්ධ දර්ශනයෙන් ගත්තම ඒට ප්‍රතිවිරුද්ධවක් තියෙනවා. මහල්ලෙක් මහල් බවට ප්‍රතිවිරුද්ධව සදා තරුණ, ලෙඩෙක් ලෙඩ රෝග වලට ප්‍රතිවිරුද්ධව සදා නිරෝගී, මලමිනියා මරණයට ප්‍රතිවිරුද්ධව අමරණීය, පැවිද්දන්ගේ සහ සීලයට ප්‍රතිවිරුද්ධව දෙවියන්ගේ සැපවන කාමය, රාගය, ආදරය, මත්ද්‍රව්‍ය කියලා තියෙන්නේ මිනිසුන්ටනේ. එතකොට ඒ ද්‍රව්‍ය සැප ද්‍රව්‍ය සංගීතය, සටන් කලාව. එතකොට ඒ දෙවියන්ගේ සැප සීලයට ප්‍රතිවිරුද්ධයි. සීලය පැවිද්දන් සත්‍ය සොයන්නකොට දුකකට කලකිරීමට හේතුවක් පැවිද්දන් කියන්නේ. එතකොට සීලය පැවිද්දන්ගේ දෙයක්ද, ගිහියන්ගේ දෙයක්ද, දෙවියන්ගේ දෙයක්ද, බුදුන්ගේ දෙයක්ද? බෞද්ධ දර්ශනය කියනවනේ මේ කියවෙනවනේ බෞද්ධ බුදු කෙනෙක්ටත්
දුකර කල කිරීමට හේතු කියලා පැවිද්දෝ සතර පෙර නිමිති කියලා. එතකොට ඒ තමයි යුනිවර්සල් රියැලිටි. එතකොට සියලු ආගම් වල සදාතනය වෙනවා, සත්‍ය හොයනවා, මෝක්ෂය හොයනවා, නිර්වාණය හොයනවා, නිවන හොයනවා, විමුක්තිය හොයනවා. එතකොට සියලු අධිකරුවන්ට, සියලු බැතිමතුන්ට, සියලු පූජකයන්ට අදාළයි මේ කතාව. එතකොට මේ දෙවියන් වහන්සේගේ ਸਰබලධාරී නිර්මාතෘ දෙවියන් වහන්සේ ආගමේ අය දෙවියන් වහන්සේ ගැන විග්‍රහ කරනවානේ. මේ දෙවියන් වහන්සේට පියාලු කියන්නේ මිනිස් බැඳීම, මිනිස් නම බැඳීමක නම. එතකොට පියාලු හරියක නොදුනොත් භාවයට කියනවා කියමු. ඒක කමන්නේ. එතකොට දෙවියන් වහන්සේට අම්මලා ඉන්නවලු, තාත්තලා ඉන්නවලු ඈ අර දේශු කතාවේ කියෙද්දි අච්චරම කියෙද්දි දෙවියන් වහන්සේ විසින් මිනිස් බඩකට එවන්නේ ඈ දිව්‍ය පුත්‍රය මිනිස් බඩකට එවන්නේ කියලා ඈ. එතකොට උන්ගේ ළමයිද මරියගේ අනිත් මරියගේ ළමයිද? එතකොට නෑනේ. ඒ බව ඒගොල්ලෝ දන්නවනේ කුසට එවනවායි කියලා. එතකොට සිංහල තේරෙන්නේ නැද්ද මේ පූජකයන්ට, මේ පාස්ටර්ස්ලට, දෙවියන් වහන්සේගේ ආගමේ අයට ඈ? එතකොට ඔය සියලු මිනිස් බැඳීම් මුලාවක්. සෙක්ස් නිසාවත්, සුක්‍රාණ නිසාවත් නෙමෙයිනේ මේ මරියා බඩට එන්නේ යේසු නේ. දෙවියන් වහන්සේ නෙවන්නේ. එතකොට මරණය උරුම, අනිත්‍ය උරුම, ලෙඩ රෝග උරුම, මහලු භාවයේ උරුම, අනිත්‍ය උරුම මිනිස් ජීවින්ට අමරණීය නිරෝගී තරුණ දෙවියන් වහන්සේ ගැන දැනගන්න ලැබෙන්නේ නැහැ නේ. එහෙම ලේසියෙන් දැනගන්න ලැබෙනවා. එතකොට ජීවන රටා දෙකක් එකට ප්‍රතිවිරුද්ධයි. ජීවන රටා දෙකම එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. දෙවියන්ගේ ජීවන රටාවයි මිනිසුන්ගේ ජීවන රටාවයි. එතකොට මිනිසුන්ට එහෙම දැනගන්න වෙන්නේ නැහැ. එතකොට මේ පෘථිවිය අය මොකද දෙවියන් වහන්සේ ගැන දැනගන්නේ? සත්‍ය හොයන්නේ. සත්‍ය පස්සේ දුවන්නේ, අමරණීයත්වය ගැන හොයන්නේ. ඔය එක එක දේවල් පස්සේ දුවන්නේ. ඇයි එහෙම දුවන්නේ? මේ පෘථිවිය කියන්නේ ස්වභාවික සජීවී මැවීම. ස්වභාවික සජීවී. කවුරුවත් මවපු දෙයක් නෙවෙයි, ස්වභාවික සජීවී මැවීම. ඇයි එහෙම කියන්නේ? ඒකට තව ඕනනම් මම උදාහරණයක් දෙන්නම්. ඔය කාගෙත් තියෙනවනේ පරම්පරා නාමය කියලා, සර්නේම් එක කියලා. ඒ සර්නේම් එක මුල කවුද? මුල්ම කෙනා. ආපස්සට යන්නකො. පියාගේ පියා, පියාගේ පියා, පියාගේ පියා, පියාගේ පියා කී ආපස්සට යන්නකො මනසින් හැමෝම. එහෙම ආපස්සට යනකොට සර්නේම් එක කාගෙන්ද ආරම්භ වෙලා තියෙන්නේ? ඈ මුල්ම කෙනා කවුද? නිර්මාතෘ. එහෙම නවතින තැනක් තියෙනවද? එතකොට එහෙම වෙන්න පුළුවන්ද? මේ යථාර්ථය කතා කරන්නේ. කාටත් සර්නේම්ස් තියෙනවනේ. එතකොට සර්නේම් එක ආරම්භය කොහෙද? මුල. ගල් යුගයේ ඉඳන් පැවතාවන. එහෙම පැවතෙන අය අර දඹානේ වැඩි අයනේ එතකොට ඉන්නේ නේ. මිනිස්සු මේ දැන්ට මේක ඉන්න නව්‍යකරණයට ලක් වෙච්ච අයට කලින් දඹානේ අයනේ පරිණාමයේ මුල ඉන්නේ. එතකොට එහෙම පරිණාමයෙන් ආවනම් දඹානේ වැඩි ජනතාව ඉඳෙද්දි කොහොම මේ නවීන නවීන පරම්පරා නාම රාශිය මෙහෙම කණ්ඩායම් විවිධ පරම්පරා විදියට විවිධ කණ්ඩායම් විදියට විවිධ කල්ලි එහෙම රාශියක් එහෙම නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? දඹානේ වැඩි ජනතාව ඉඳෙද්දි ඒ අයගේ භාෂාව වෙනස් වෙලා භාෂාවයි එතකොට නාම ඒ අයගේ තියෙනවනේ නාම පරම්පරා නාම මොනවද? එතකොට ඒව වෙනස් වෙලා පරිණාමය වෙලා නම් එහෙම වෙනවා. එහෙම වෙන කණ්ඩායම් බිහි වෙනවා. ඔක්කොම එකයිනේ එතකොට. දඹානේ වැඩි ජනතාව. එතකොට ඉතුරු වෙන්නේ කොහොමද? මෙහෙම පරිණාමය වෙලා මෙහෙම. සර්නේම් එක ආපස්සට යනකොට කවුද නම තියෙන තැනක් එනවා. මුලක් එනවා. එතකොට දඹානේ වැඩි ජනතාවත් ඔය ඉන්න සියලු මිනිස්සු අනම්මන ඔක්කොම මුලින්ම කණ්ඩායමක් සමග තමයි මැවෙන්නේ මේකේ. මිනිස් කණ්ඩායම මැවෙන්නේ මැවීමනේ. මිනිස් කණ්ඩායමක් සමග මැවෙන්නේ. ඒ කණ්ඩායම යඟින් සිතුවිලි අදහස් සංවේදන නැති දමි සමග මැවෙන්නේ කුඩා දරුවන්. එතකොට ඒ දරුවන්ට තැඟින් සිතුවිලි අදහස් නැහැ. යඟින් සිතුවිලි අදහස් ලැබෙන විදිහට තමයි ජීවන රටාව ගෙනියන්නේ, හොයන්නේ, දැනගන්නේ යඟින් සිතුවිලි අදහස් වලින්. එතකොට මිනිස් ජීවන රටාව මේකේ නිර්මාණය වෙන්න තමයි එහෙම මැවෙන්නේ. එහෙම නිර්මාණය වෙන්නේ ਸਰබලධාරී නිර්මාතෘ දෙවියන් නිර්මාණය වීමේදී ඔහුද සත්‍ය නොදැන මිනිස් ජීවිතයේ අත්දැකීම ලබා ගන්නවා මේ පෘථුවිය. එතකොට ඒකට තමයි පෘථුවිය වෙන්නේ ස්වභාවික සජීවීව. එතකොට ਸਰබලධාරී නිර්මාතෘ දෙවියන් මිනිස් ජීවිතයේ අත්දැකීම ලබාගෙන ඉවර වෙලා මිනිස් තුරටම ඉඳලා දෙවියන් බවට පරිවර්තනය වෙලා තමාවම නිර්මාණය කරගනිමින් පරිවර්තනය කරගෙන ඊට පස්සේ මිනිස් තුරටම ඉඳලා සියල්ලන්ම පෘථුවිය නිර්මාණය වුණ එකට නිර්මාණය වුණ තලයේනේ මිනිස්සු මාසතර විනෝද තමයි හදන්නේ. දෙවියන්ගේ සිරුරේ හැඩයට සමානව හැඩයකින් තමයි ඩෙත් ෆයිට් වලට හදන්නේ වර්ල්ඩ් වල අනාගතේ. එතකොට නමුත් මිනිස්සු මාසතර විනෝද හැදුවට මේකේ ඉන්න සියලු මිනිස්සු එකට නිර්මාණය වුණ තලයේනේ. ඒ වුණාට නමුත් කණ්ඩායම් දෙකක් ඉන්නවා. දෙවියන් වහන්සේ පිළිගන්න අය සහ නොපිළිගන්න අය. ඒ කණ්ඩායම් දෙකට දෙවිදියට ලැබේ අනාගතේ.
නිරය තියෙනවා. දෙවියන් වහන්සේගේ ලෝකය වන දිව්‍ය ලෝකය තියෙනවා. ස්වර්ගය තියෙන්නේ දිව්‍ය ලෝකය. එතකොට දෙවියන් වහන්සේ පිළිගන්න අයට සර්ව බලධාරී නිර්මාතෘ දෙවියන් වහන්සේ පිළිගන්න අයට දිව්‍ය ලෝකෙ හිමිනවා. දෙවියන් වහන්සේගේ ලෝකයේ එකම දෙවියන් විශ්වයට ඉන්න එකම දෙවියන් තමයි සර්ව බලධාරී නිර්මාතෘ දෙවියන් වහන්සේ. මේ පෘථිවි කතාවේ කියවෙන්නේ සියලු දෙවි දේවතා චරිත. ඒ සියලු දෙවි දේවතා චරිත වලින් කියවෙන්නේ සර්ව බලධාරී නිර්මාතෘ දෙවියන්ගේ චරිතය ගැන. ඒක තමයි යුනිවර්ස් රියැලිටි. එතකොට බුද්ධ මාර්ගයේ බුද්ධ දර්ශනයේ තියෙන බුදු කෙනෙක් සියලු බැඳීම් අත්හරින්න ඕන. ආත්මාර්ථකාමී මමත්වයෙන් මිදෙන්න ඕන. අයිතිය මාගේ පමණක් කියලා අල්ලගන්නේ ආත්මාර්ථකාමී මමත්වය කිය. ඒක තමයි සියලු මිනිස් දුකට මූලය හේතුව. එතකොට දෙවියන්ට ඉන්නේ බිරින්දෑවරු සාම පුරුෂයන්. පරාර්ථකාමී නිරෝගී අමරණීය තරුණ. පරාර්ථකාමී කියන්නේ සියල්ලන්ට සියලු දේ සහ සියලු දෙනා වෙනුවෙන් සම අයිතියක් සහ සම ප්‍රේමයක් ඇත. ස්වර්ගයේ දිව්‍ය ලෝකයේ. එතකොට සියලු මිනිස්සු ආත්මාර්ථකාමී. එතකොට ආත්මාර්ථකාමී බැඳීම් වල ජීවත් වෙන්නේ ඒ කිසිම දෙයක් නැහැ දිව්‍ය ලෝකේ. මිනිස් ජීවිතේ සම්පූර්ණ මුලාවක් වැටීම. ඒක තමයි යුනිවර්ස් රියැලිටි. ඔය හාමුදුරුවෝ දෙවියන් නැහැ කියලා ඔය දෙවියන් නැහැ කියන අය ඉන්නවනේ. දෙවියන් නැහැ කියලා හාමුදුරුවෙක් මම දැක්ක කියනවා YouTube එකේ. ඌ කවුද? ඔබ සත්‍ය සොයන්නේකට කැකිරාවේ සුදස්සන කියන එක. ඔබ සත්‍ය සොයන්නේකට දුකට කලකිරීමට හේතු වන සතර පෙර නිමිති වලට අය දුකට කලකිරීමට හේතුව. හරිනේ? යුනිවර්ස් රියැලිටි. ඔබ කොහොමද දෙවියන් නැහැ කියන්නේ මොන හේතුවකටද මොන සූත්‍රයකද තියෙන්නේ? මොන පොතකද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? උඹට ඕන විදිහට උඹට හිතෙන පල්ලියට එහෙම නටන්න බෑ මේක. හරිනේ? කැකිරාවේ සුදස්සන කියන හාමුදුරුවෝ දෙවියන්ට දෙවියන් නැහැ කියලා කියන අනිත් ඔක්කොම අයටයි පෘථිවියේ දෙවියන්ට බුදුන්ට ආගම් වලට දර්ශනයන් වලට සත්‍ය සේවීමට විරුද්ධ අය උන්ටයි ඔය ඔක්කොටම කියන්නේ. උන් එක පැත්තක් වෙයිද දන්නේ අනාගතේ කණ්ඩායම් දෙකක් කොහොම වුණත් නිර්මාණය වෙන්නේ. දෙවියන් වහන්සේගේ පැත්ත අයයි ඒට විරුද්ධ අයයි දර්ශනයට. සර්වබලධාරී නිර්මාතෘ දෙවියන්ගේ දර්ශනයට එකඟ වන අය විරුද්ධ වන අය කණ්ඩායම් දෙකයි අනාගතේ. සර්වබලධාරී නිර්මාතෘ දෙවියන් නිර්මාණය වෙලා ඉවරයි. පරිවර්තනය වෙන්න තියෙන්නේ. පරිවර්තනය වෙන්න කලින් තමාගේ ආදරණීයන් පරිවර්තනයට නිර්මාණය කරගන්නවා. ඊට පස්සේ නිර්මාණය කරගෙන තමයි පරිවර්තනය වෙන්න තියෙන්නේ හැමෝටම එකට. යුනිවර්ස් රියැලිටි. පාස්ටර්ස්ලාත් ඔය දේශනා කරන්නේ එක දේශනා කරන්නේ එයාලත් හරියට ඇත්ත දන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියන්නේ අමරණීය නිරෝගී තරුණ. මිනිස්සු මරණය, ලෙඩ රෝග, වයසක භාවයේ උරුම. එතකොට සීලය සතර පෙර නිමිති බෞද්ධ දර්ශනය සඳහා මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක්. එතකොට පැවිද්දන්ගේ සීලයට විරුද්ධයි දෙවියන්ගේ සැප. දෙවියන් වහන්සේගේ කාමයේ රාගයේ ආදරයේ මද්ද්‍රව්‍ය සංගීතයේ සටන් කලාව. එතකොට ඕක තමයි යුනිවර්ස් රියැලිටි. එතකොට සියලු දෙනාම හොඳින් අවධානයෙන් මේ කතාව තේරුම් ගන්න. එහෙනම් God bless you all. Bye.